අයිබෝන් යාළුවනේ සාදරෙන් පිළිගන්නවා මොටෝබික් සිට් YouTube channel එකට. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම ආයෙමත් හීරෝ හංක් 160R V4 බයික් එකේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ ඔයාලා බලන්න. පහුගිය දිගේම වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මට තිබ්බ වැඩත් එක පොඩ්ඩක් බිසි වෙලා තමයි හිටියේ. ඉතින් මම අද ගොඩක් වැදගත් දේවල් එක්ක වටිනා වීඩියෝ එකක් තමයි වලට ගෙනගෙන යන්නේ. මගේ බයික් එකේ මේ වෙලේ කිලෝමීටර් 6500 පැනලා තියෙනවා. ඒ කියන්නේ මම third service එක කරගත්තා. සර්විස් එකෙන් පස්සෙත් මම තව කිලෝමීටර් 700ක් විතර පැද්දා. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න යද්දී මේ වෙනකම් මගේ බයික් එක පාවිච්චි කරද්දී මට අපුල්ලෙට මොනවද සර්විස් එකේදී මොකද වුනේ? ඒ වගේම මගේ බයික් එකට අලුතින් කරගත්ත වෙනස්කම් මොනවද සහ හීරෝ හංක් එක ගන්න ඉන්න කෙනෙක් වගේම දැනට පදින කෙනෙක්ට වුණත් අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා තමයි මම හිතන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එක බලන්න. ඉතින් කලින් වීඩියෝස් වල මම බයික් එකේ තිබුණ ප්‍රශ්න ගැන කතා කළානේ. ඉතින් මේ පාර මම තර්ඩ් සර්විස් එකට ගියේ අරුණ මෝටර්ස් වාද්දුව කියන සර්විස් සෙන්ටර් එකට. මෙයාලා ඊරෝස්ලගේ පළවෙනි ඉඳන් සර්විස් කරන සර්විස් සෙන්ටර් එක. එහෙනම් මුලින්ම කියන්න ඕනේ යාළුවනේ ඒ කට්ටිය සර්විස් එක නම් සුපිරියටම කරනවා. ඉතින් අපි හිතන්නේවත් නැති පොඩි තැන්ගලලා ප්‍රීස් කරලා ඊට පස්සේ ගියර් ලීවර් එකේ බ්‍රේක් ලීවර් වල මලකට ගාලා තියෙනවා නම් ඒවා සෝදලා කරලා ඊට පස්සේ බෝල්ට් එක එහෙම ගියර් පැනලා බ්‍රේක් පැඩ් සුද්ධ කරලා නෝමල් මගේ 1-2 සර්විස් වලින් වෙච්ච නැති ලොකු වෙනසක් කරලා තමයි බයික් එක සුපිරියටම චෙක් කරලා හොඳ සර්විස් එකක් දුන්නා. ඉතින් තර්ඩ් සර්විස් එකේදී එන්ජින් ඔයිල් මාරු කරලා යාට කැලේ ටික ෆිට කරලා ඊට පස්සේ එන්ජින් එක ආයෙම ගලවලා ඇතුලේ දැල්දල් කැල්ලා තියෙන මේකත් ක්ලීන් කරලා සුපිරියටම හදලා දුන්නා. ඉතින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැම සර්විස් එකේදීම මේ එන්ජින් එක පළු කරලා ඒකේ කැලි ගලවනවාද කියලා. ඉතින් මන් දන්නේ නැති දේවල් ගොඩක් කියලා දෙන ගමන් හොඳ සර්විස් එකක් දුන්නා. ඉතින් පයිලට ගමන් කරන්න පුළුවන්. මං ගියපු අනිත් සර්විස් සෙන්ටර් එකට වැඩිය නම් අරුණ මෝටර්ස් එක සුපිරි සහ නෝමල් බුකින් එකක් දාලා තමයි ඔයාලා සර්විස් එකට යන්න ඕන. මම ඕන අරුණ අයියාගේ කන්ටැක්ට් නම්බර් එක පහලින් දාන්නම්. කාට හරි ඕන වුණොත් මට නැත්තම් කමෙන්ට් එකක් දාන්න මම නම්බර් එක කමෙන්ට් කරන්න. ඉතින් එහෙම බුකින් එකක් දාලා ගියාට නම් අරුණ සාමාන්‍ය මුදේ ඊයේ බහම ටිකක් හවස් වෙනාට ඉවර වෙද්දී මම මුදේ 7:00 විතර ගිහලා හවස 6 විතර වුණා. ඉතින් මගේ අර එන්ජින් ඔයිල් ලීක් එකේ එහෙම තිබුණා ඒවා ටික නම් හදලා දුන්නා. උනාට කියන්නේ යාළුවනේ ආයේ මාසෙකට විතර පස්සේ මගේ එන්ජින් ඔයිල් ලීක් එක ආයෙම ඇවිල්ලා තියෙනවා. මම දැන් ආයෙම කෝල් එකක් දාලා බුකින් එකක් දාලා හරි සර්විස් එකට ගිහලා ඒක හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔය ටික තමයි මට සර්විස් සෙන්ටර් එක පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟට මම කතා කරන්න ගොඩක් දෙන ප්‍රශ්නයක් ගැන මට රමේටියේ අවුල් කියපු දෙයක් සර්විස් එකෙන් පස්සේ මම දැක්ක බයික් එකේ පෙලක් තැන් මලකට ගන්න අරන් තියෙනවා. ඉතින් සර්විස් එකට ඇවිල්ලා තියෙන පෙලක් බයිකුත් දැක්කනම් පෙලක් තැන් වල මලකට ගන්න අරගෙන තිබුණා. ඉතින් හීරෝ හංක් එකේ ඩියුරබිලිටි එක නම් මට ඉච්චර ඉතින් සැටිස් එකක් නැහැ. ඔයාලත් වැස්සේ හරි කුහරි රවුමක් දාලා ඇවිල්ලා වතුර තියෙනවා නම් බයික් එකේ අනිවාර්යෙන් මතක් කරලා බයික් එක හොඳ වතුරෙන් හොදලා ඔයිල් කරේ නැත්තම් ඔයිල් ස්ප්‍රේ කරන්න වෙනවා. ඔය වතුර තියෙන රැඳෙන තැන් වලට ඒ වගේම වතුර තියෙද්දි ස්ප්‍රේ කරන්න එපා. අනිවාර්යෙන්ම වතුර ටික වේලලා කරලා ඉවර කරලා තමයි ඔයිල් එක ස්ප්‍රේ කරලා තියන්න දාන්නේ. මං ඉතින් ඒක බයික් එක සර්විස් කරන්නේ සර්විස් සෙන්ටර් එකට දැම්මට පස්සේ අර බයික් එක උඩ උස්සලා තියෙනවනේ. ඒතකොට තමයි දැක්කේ මේ හැන්ඩල් එක ඇතුලෙන් හත්යක්ෙන් මලකට ගාලා තියෙනවා. ඉතින් මට ඇත්තටම සතුටුදායක තත්ත්වයක් නැහැ. නෝමල් බයික් එකක් අරගෙන මාස 4 භාගින් මලකට යනවා. කියන්නේ ඉතින් ඒකේ ක්වොලිටි එක ගැන සයින් ලොකුවට හිතන්න වෙනවා අපිට. ඉතින් ඔයාලගේ හීරෝ හංකෙත් ගැන මම ආයෙ මතක් කරනවා. ඔයාලා බයික් එක නියම් මලක් වගේ පරිස්සම් කරගන්න වෙනවා. නැත්නම් මේක ගොඩක් වෙලාවට මලකට ගන්න බලනවා. මගේ බයික් එක මලකට ගාලා තිබුණා. තැන් ටික නම් සර්විස් සෙන්ටර් එකෙන් පේන්ට් කරලා දුන්නා. එයාලගේ ස්ප්‍රේ එකක් තිබිලා ඒ ටික පේන්ට් කරලා නම් දුන්නා. ඒ වුණාට මට බලද්දී පොඩ්ඩක් මලකට ගතිය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් මතරම් බලන්න යට අපි හිතන්නේ නැති තැන් වල මලකට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවට මම නම් කරේ ලාම්බු දෙල් දාලා පොඩි බ්‍රෂ් එකක් අරගෙන ඒවා ටික හූර්ලා දාලා මගේ චේන් ලූබ් එකෙන් ස්ප්‍රේ කරලා එහෙම නැත්නම් ඔයිල් ටික අරගෙන ගාලා දැම්මා. තවරන්නේ විදියට වගේ. ඉතින් ඔයාලත් අර නෝවල් කලින් බයික් පැත්තකින් නෙමෙයි සෑහෙන පරිස්සමෙන් තමයි මේ බයික් එක පදින්නේ නැත්නම් පොඩ්ඩක් මලකට ගන්න බලනවා. ඉතින් ඔයාලා බයර් ගින් වැසෙන්න කිදින් මං කියවගේ අනිවාර්යෙන් බයික් එක ඔයිල් ඩිස්ප්ලේ එකක් ගහලා හොඳට හොතම දාලා බේරලා කරලා තියාගන්න. එහෙම තිබුණොත් බයික් එක කාලයක් තියාගන්න පුළුවන් වෙයි. එහෙම බැරි වුණොත් මාස 6-7ක් යනකොට අනිවාර්යෙන් බයික් එක උඩ තෙන් මලකට ගන්න බලයි.
ඊනස්සේ බයික් එකට මං අලුතෙන් මොඩිෆයි කරා. මොඩිෆයි කියන්නේ මේ කෑලි නම් එල්ලුවේ නෑ මං නොම පදින්නේ බයික් එක ආපු විදියටමයි. මට නෝමල් එහෙම යනකොට පිටිපස්සේ යන කෙනා රිදම ගිය නිසා මම ලැකේජ් එක හයි කරගත්තා. ඉතින් මේ ලැකේජ් එක රුපියල් 10,500 විතර වුණා. ඉතින් කියන්න තරම් අවුලක් නෑ. සුපිරි. අපි මට ලැකේජ් එක හම්බුනේ කුරිය එකෙන්. ඊට පස්සේ මම දැන් තමයි ෆිට කරගත්තේ. මං එකයි කරගෙන හැටන් පැත්තේ නුවර ලියරන් වගියා. මං ඉතින් යන දාලා මං ඉර කරගත්තේ ඕන හරියට බුරුල් සෙට් වෙලා තිබුණ නැතින් දැන් දෙක බුරුල්ලා වැටිලා තිබුණා. ඒ මං වලට වීඩියෝ ටිකක් පෙන්නන මේ ලැකේජ් එක කොහොමද කියලා. නෝමල් කිලෝ 5ක් විතර බෑග් අපි බෙන්දගෙන ගියා. කිසිම ප්‍රශ්නයක් නැවුනේ නෑ. ලොකු කඳුරකිද්දී පොඩ්ඩක් ඉස්සෙන ආරෝදේ පොඩ්ඩක් ඉස්සෙන ගතියක් නැතිබුණා හැම කියලා උඩටම ආවේ. එහෙම නැතුව නම් ඉතින් මේ ලැකේජ් එක හයි කරපු පාර පිටිපස්සේ යන කෙනාට හොතට දැන් ඉඳ තියෙනවා. කිසිම කරදරයක් නැතුව බෑග් එකක් උනත් පිටිපස්සේ තියාගෙන පැයෙන් ගමනක් යන ගමන පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් මං හිතනවා අංකයකට මේ ලැකේජ් එක සහින වටිනවා. මොකද අපේ වැඩ ටික කරගන්න ගොඩක් ඉඩ තිබුණත් පිටිපස්සේ සීට් එක වටිනවා. නැත්තම් නෝමල් සීට් එකේ පොඩි ඩයින් තියෙන ඉතින් ඒකින්ද මම මේක දාගත්තා. ඉතින් මං ගත්ත උදේ වටිනාට සහින වටිනවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒකේ ෆොටෝස් කීවියු වීඩියෝස් කීවියු මම මේක ඇඩ් කරලා තියන්න. ඉතින් මේක හයි කරන්න මං අරන් කීය ගණන් ගත්ත රුපියල් 1,30ක දුන්නේ. ඉස්සරහට වලට ටූස් වේ කියලා හිතලා ගත්තේ. දැන් වෙන කිසිම අවුලක් නැහැ. ලැකේජ් එක වල තෝරන්න ගහගන්න. එතකොට ඔයාලා ගමන් බිමන් ගොඩක් ලේසි වෙනවා. මොකද බඩු කරේජ් අයිනේ අපිට ගලත් අමාරුයිනේ. ඉතින් මේකේ පිටිපස්සේ ගැට ගහලා ගියපම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම කොළඹින්දලා හැටන් වල ගිහලා නුවරඑළියට ගිහලා අඹේවනට ගිහිල්ලා දවස් 3ක විතර යන ලොකු ට්‍රිප් එකක් ගියා. ඉතින් නුවරඑළියට යනකොට මම මෙහෙම ෆුල් කරගෙන ගියේ. ගිහිල්ලා නුවරඑළියෙන් ෆුල් කරගත්තට පස්සේ මම ආයි චෙක් කරලා බැලුවා. ඊට පස්සේ මට චෙක් වුණාට පස්සේ සාමාන්‍යයෙන් ලීටර් කිලෝමීටර් 52ක් විතර යටලා තිබුණා. ඉතින් මට ඇත්තටම පුදුමයි මෙච්චර තෙල් කරලා තිබුණේ ඉතින් නේ. ඉතින් මගේ කලින් ලීටර් කිලෝමීටර් 4ක් විතර තමයි කරේ. ඉතින් සර්විස් එකේ යන අය ප්ලාස්ටික් එකම සුන්ත කරලා හරියට ඒ ටික චෙක් කරා. ඉතින් ඒකෙන් තමයි උත්තර තෙල් කරේ. ඊටසේ මම හැටන් ගිහලා ඇවිල්ලා ආපහු මේදී චෙක් කරලා බැලුවාම තෙල් කොච්චර වැඩ කරලා තිබුණාද කියලා. නෝමල් ලීටර් කිලෝමීටර් සාමාන්‍යයෙන් 43ක් විතර වැඩ කරලා තිබුණා. කොළඹ ආයේ ට්‍රැෆික් එකේ පරිදි. ඉතින් තෙල් අරින්න මට දැන් ලොකු අවුලක් නැහැ. සේප් ඉතින් 40ක් විතර කරනවා කියන්නේ එක. ඊට පස්සේ ඒ වගේම මට උනා මාගේ බයික් එක පිටිපස්සේ ඩිස්ක් බ්‍රේක් එක. ඊට පස්සේ සර්විස් එකේදී මගේ ඩිස්ක් බ්‍රේක් එකම මාරු කරන්න ඕන කියලා කිව්වා. මගේ පිටිපස්සේ ඩිස්ක් බ්‍රේක් එක මම නෝමල් රයිඩ් කරා. පිටිපස්සේ මේ බ්‍රේක් එකට ඇඟිල්ලක් තියෙනමයි නෝමල් රයිඩ් කරේ. ඉතින් මට රැනොතුලවත් මම අර තිබුණ ප්‍රෙෂර් එකත් එක්ක මගේ පිටිපස්සේ ඩිස්ක් දෙක ගෙවිලා ඩිස්ක් බ්‍රේක් පෑඩ් දෙක ගෙවිලා තිබුණා. ඉතින් සර්විස් සෙන්ටර් එකෙන් නම් කිව්වේ නෝමල් කිලෝමීටර් 20000ක් විතර පැද්දාම තමයි මේ පෑඩ් දෙක ගෙවෙන්නේ කියලා. පිටිපස්සේ ඒ උනාට මගේ ගෙවිලා තිබුණා. ඉතින් ඒක මාරු කරා මගේ තර්ඩ් සර්විස් එකේදී ඒක රුපියල් 7,000ක් විතර ගියා. ඉතින් යාළුවනේ පරිස්සමට පදින්න මේක ස්පෙයා පාන්නම් ටිකක් ගන්න. ඉස්සරහට ස්ටෑට් දෙකක් ගෙවිලා තිබුණේ. ඉතින් මාරු කරගන්න ඕනේ කිව්වට තව පොඩ්ඩක් පදින්න පුළුවන් කියලා හිතෙන්දී කීවා. ඊට පස්සේ මං ඊළඟ සර්විස් එකේදී මාරු කරගන්න හිතාගෙන ඉස්සරහට දෙක නම් මාරු කරේ නෑ. ඉස්සරහට දෙක නම් රුපියල් 3,500ක් විතර වෙනවා. ඉතින් ඔයාලත් නෝමල් රයිඩ් කරද්දී බ්‍රේක් උගෝඩ ඇඟිල්ලක් තියාගෙන හරි එහෙම රයිඩ් කරනවා නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න එහෙම රයිඩ් කරන්න එපා. මේ ගෙඩිස් එක අර ඉක්මනට ගෙවෙනවා. මේ ඩිස් පෑඩ් ටික ගෙවෙනවද මන්ද. ඉතින් හේතුවල මන් දන්නේ. මම නෝමල් කලින් FZ වීඩියෝ එකේ රයිඩ් කරද්දී ඔය ඇඟිල්ල තියන තමයි පැත්තේ. එම කියලා බ්‍රේක් ලයිනර් නම් ඉතින් එක දිගට මාරු කරෙන්න නෑ. නමුත් මේකෙදි නම් ගෙවිලා තිබුණා මං ඔයාලට මේකේ ඩිස් පෑඩ් එකේ වීඩියෝ එකකුත් ඕනනම් ඇඩ් කරන්න. ඒත් එහෙම ගත්තාම ඉතින් සෑහෙන පරිස්සමෙන් පතින්න දැන් මම මතක් කරලම බ්‍රේක් පැඩල් එක උඩ කකුල තියන්න නැතුව නෝමල් තමයි පතින්නේ. මයි කියලා බ්‍රේක් හලන්නේ නැතුව ඉන්නේ. නෝමල් මගේ උඩේ මම ගොඩක් වෙලාවට පිකප් කරලා ගන්නවා. මොකද ට්‍රැෆික් එකේදී පොඩි දුරක් ගිහලා බ්‍රේක් කරනවා. මොකද ට්‍රැෆික් එකේ යන කට්ටිය දන්නවා මේක පිකප් තිබුණාට ගොඩක් වේගෙන් යන්න බෑ. ට්‍රැෆික් එකේදී බ්‍රේක් ගොඩක් වෙලාවට යූස් වෙනවා. ඉතින් එහෙම වෙලා වෙන්නේ නැති මං හිතන්නේ බ්‍රේක් පෑඩ් එක මෙච්චර ගෙවිලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මම තියාගන්න රයිඩ් කරලා තියෙන ඉවරෙන් බ්‍රේක් ගොඩක් කපලා තියාගෙන යන්න නම් එපා. ඒ වුණත් මට වගේ වලට බ්‍රේක් පෑඩ් මාරු කරගන්න වෙනවා. ඒකට සර්විස් එක 7,000යි බ්‍රේක් පෑඩ් එකත් 7,000ක් වුණා. ඒකට මම කියන්නම තුනා නෝමල් සර්විස් නෝමල් තර්ඩ් සර්විස් එක රුපියල් 7,000යි. ඒකට ගොඩක් එන්ජින් ඔයිල් එකනත් එක්ක ඔක්කොම ටිකනත් එක්ක
අයිඩවස්සේ මගේ අර ටැපටයිටස් කරා වගේ කැල්ඩි බැරිටියක් කරා ඒවරනම් ඇඩිසිනල් මුකුත් කර නෑරුබියල් හද්දහක බේක් පෑඩ් දෙකම් හරුගෙනාව කොටම 14,000 එකසිය ඇතුළෙත් තමයි සෙට් කරලා තිබුණේ මගේ පිටිපස්සේ නම්බර් ප්ලේට් එක උඩින් තියෙන බල්බ් එක ඇවිත්ලා තිබුණා ඒකත් මාරු වුණා. ඔය ටික තමයි උනේ. ඔයාලගේ සර්විස් සෙන්ටර් වලින් මේකට දාන ඔයිල් එකේ ස්කූටර් එකක් ගාපු ඔයිල් කෑන් එකක් තියෙනවා බයික් එකක් ගාපු ඔයිල් කෑන් එකක් තියෙනවා. ඉතින් අර නයි කියෝ විදියට නයි ස්කූටර් එක ගාපු ඔයිල් කෑන් එක මේකට දාන්න එපා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔය වගේ අත්දැකින් ටිකක් තමයි මම සර්විස් එකෙන් සහ මේ වෙනකම් පැදපු ඒ වගේන් ගත්තේ ඉතින් ඔයාලා හිතනවා මං හිතනවා මොන හරි දෙයක් ඔයාලා දීගෙන ගන්න නැති කියලා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් හීරෝ හංකේ ගැන පාරගමෙන් සෙක්ෂන් එක අනිවාර්යෙන් දාන්න. ඉතින් ඔයාලට ආපු ප්‍රශ්නක් තියෙනවා නම් පාරගමෙන් සෙක්ෂන් එකේ දාන්න වලට දැනගන්න ඕන මොන හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක්කම අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ඉල්ලන ගමන් ඉස්සරහදී තව පොඩි ට්‍රැවලින් වීඩියෝ ටිකක් මං කරා හැඩන් පැත්තේ ගිය වෙලාවේදී ඒ වීඩියෝස් ටිකත් ළඟදීම අරන් එන්න බලාපොරොත්තු වෙයි. මං දැනට ගිහින් එන්නම්. ඔය ටික තමයි ඔයාලටත් එක්ක බෙදාගන්න තියෙන්නේ. ඉතින් හැමෝම සේෆ් රයිඩ් කරන්න. හරි වෙලාවට බයික් එක සර්විස් කරගන්න. හරි එන්ජින් ඔයිල් ඒව මේව දාන්න පරිස්සමෙන් රයිඩ් කරන්න. එහෙනම් ආයෙම මේ වගේ වීඩියෝ එකක් කරන් එනකම් හැමෝටම ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න හැමෝම පරිස්සමෙන් රයිඩ් කරන්න. බයි බයි කොල්ලනේ එහෙනම්. අපි ගියා. බයි.